මම ඔයාලට දැන් කියන්නම් අඩුම තරමේ සෙට්ස් 3ක් සහ රෙපිටිෂන් අඩුම තරමේ රෙපිටිෂන් ගාන එන්න ඕන අඩුම තරමේ 8 to 10 reps වත් වෙන්න ඕන ඔයාලට යූස් වෙන්න පුළුවන් ඔයාලගේ එක්සර්සයිස් වලට හරි ටෙක්නික්ස් වලට ඔයාලට යූස් වුණාට පස්සේ අපිට පුළුවන් අනිත් ප්‍රෝග්‍රෑම් එකකට යන්න නම් ඔයා මසල් ගේන් කරන කෙනෙක් නම් ඒකෙදිත් ඔයාට බලපාන ඔයාගේ කැලරීස් ගන්න ප්‍රමාණය hello guys අපි එදා කරපු මම YouTube වීඩියෝ එකේදී ඒකේ කමෙන්ට්ස් වගේ දාලා තිබ්බා කොහොමද ස්කෙඩියුල් එකක් ප්‍රෝග්‍රෑම් එකක් හැදෙන්න ඕන විදිහ අපිට කියලා දෙන්න කියලා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ බොඩි බිල්ඩින් වල තියෙන ෆිට්නස් වල තියෙන මෙතඩ්ස් කීපයක් ගැන. ඒ මෙතඩ්ස් වර්ග කීපයක් තියෙනවා. ඒ වර්ග කීපයෙන් බිගින කෙනෙක්ට අවශ්‍ය කරන ඒ මෙතඩ් එක අද මං ඔයාලට කියලා දෙනවා. ඊට පස්සේ මං ඔයාලට කියලා දෙනවා කොහොමද ඉන්ටර්මීඩියට් කෙනෙක්ට ඒ වගේම ඇඩ්වාන්ස් කෙනෙක්ට කොහොමද මේ මෙතඩ්ස් අපි යූස් කරන්න කියලා. ඉතින් පළමුවෙන්ම අපි දැනගන්න ඕන දේ තමයි අපි ට්‍රේනින් කරනකොට මේ මෙතඩ්ස් අපි දැනගෙන ඉන්න ඕන. බිගින කෙනෙක් හා සමානවම ඒ කියන්නේ බිගින කෙනෙක් ඒ වගේම ඉන්ටර්මීඩියට් කෙනෙක් ඇඩ්වාන්ස් කෙනෙක් මේ හැම මෙතඩ් එකක්ම දැනගෙන ඉන්න එක ලොකු වාසියක් වෙනවා. ඉතින් බොඩි බිල්ඩින් වල සහ මේ ෆිට්නස් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන මෙතඩ් තමයි ෆස්ට් එක තමයි අපි ගත්තොත් පුෂ් පුල් ලෙග්ස් කියන මෙතඩ් එක. ඒ වගේම අපේ තියෙන බ්‍රෝ ස්ප්ලිට් කියලා තව එකක් තියෙනවා. තව මෙතඩ් එකක්. ඒ වගේම ෆුල් බොඩි ට්‍රේනිං මෙතඩ් එක තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් තව මෙතඩ් එකක් තියෙනවා ජර්මන් වොලියුම් ට්‍රේනිං කියලා තව මෙතඩ් එකක් තියෙනවා. ඒ වගේම FST7 කියලා තව මෙතඩ් එකක් තියෙනවා. ඒ වගේම පවර් හයිපර්ට්‍රොෆි කියලා තව මෙතඩ් එකක් තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් තව මෙතඩ් එකක් තමයි ජයන්ට් සෙට්ස් ඒ වගේම සුපර් සෙට්. මේ කියන දේවල් මේ මෙතඩ්ස් අපි යූස් කරන ටයිම් තියෙනවා. ඒ කියන්නේ අපි ඒවා යූස් කරන ටයිම් ෆ්‍රේම් එකක් තියෙනවා. එතකොට බිගින කෙනෙක්ට මේ හැමදේම යූස් කරන්න බෑ. බිගින කෙනෙක් යූස් කරන්න ඕන පළමුවෙන්ම ෆුල් බොඩි ට්‍රේනින් එක. ඒ කියන්නේ සති 8ක්වත් අඩුම තරමේ බිගින කෙනෙක් අනිවාර්යෙන්ම මේ ෆුල් බොඩි ට්‍රේනින් එක කරන්න ඕන. ෆුල් බොඩි ට්‍රේනින් කිව්වම අපි ට්‍රේන් කරන්නේ 2 to 4 days per week. right? එතකොට අපි සාමාන්‍යයෙන් කියන දවසක් කර දවසක් අපි ට්‍රේනින් කරනකොට අපේ සමහර වෙලාවට බිගිනර්ස් කෙනෙක් ඒ වගේම වැඩට යන කෙනෙක් ඉන්නවා නම් ඒ වගේම කාර්ය බහුල කෙනෙක් ඉන්නවා නම් දවස් 3ක් නම් ජිම් එකට එන්න පුළුවන් අවස්ථාව තියෙන්නේ. දවස් 2ක් නම් එන්න පුළුවන් අවස්ථාව තියෙන්නේ. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න තමයි මේ ෆුල් බොඩි ට්‍රේනින් එක හදලා තියෙන්නේ. බිගින කෙනෙක්ට වගේම අපේ කාර්ය බහුල කෙනෙක් ඉන්නවා නම් සතියට දවස් 2ක් හෝ 3ක් නම් එන්න පුළුවන් ජිම් එකට ට්‍රේනින් කරන්න. ඒ වගේම එක්සර්සයිස් කරන්න එයාගේ ඩේලි වර්ක්අවුට් රූටින් එක කරන්න. එතකොට අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි ෆුල් බොඩි ට්‍රේනින් එක. මොකද අපිට කරන්න බෑ අනිත් මෙතඩ්ස් ටික බිගින කෙනෙක්ට ඒ අපි මේ බිගිනර්ස් ප්‍රෝග්‍රෑම් එක කරන්න නැතුව අපිට එක පාරටම අනිත් මෙතඩ්ස් වලට යන්න අමාරුයි. එතකොට බිගින ඉන්ටර්මීඩියට් ඇන්ඩ් ඇඩ්වාන්ස් කියන මේ තුනම අපිට ප්‍රයෝජන වෙන්නේ අන්නේ ඒ අවස්ථාව අනුව. එතකොට අපි බිගින කෙනෙක් නම් අනිවාර්යෙන්ම ෆුල් බොඩි ට්‍රේනින් එකකට යන එක තමයි හොඳම ක්‍රමය. ඉතින් ඒ ෆුල් බොඩි ට්‍රේනින් එකට යනකොට අනිවාර්යෙන්ම ඔයාලා මසල්ස් ගෲප් ටික හරියට යූස් කරන්න ඕන. ඒ මසල් ගෲප් තමයි chest, back, ඒ වගේම shoulders, arms, legs කියන මේ මසල්ස් ගෲප් පහ අනිවාර්යෙන්ම වර්ක්අවුට් එකේ තියෙන්න ඕන. එතකොට ෆුල් බොඩි ට්‍රේනින් එකට ඒ මසල් ගෲප් පහම ඇඩ් වෙන විදිහට එක්සර්සයිස් ප්‍රෝග්‍රෑම් එක හදා ගන්න ඕන.
එතකොට තමයි අපිට දවසක් කර දවසක් ඔය ෆුල් බොඩි ට්‍රේනින් එක බිගින කෙනෙක්ට අපිට යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ සති 8ක්වත් අඩුම තරමේ මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න ඕන. ඊට පස්සේ ඔයාලා එක්සර්සයිස් වලට යූස් වුණාට පස්සේ හරි ටෙක්නික් එකට යූස් වුණාට පස්සේ ඒ වගේම එක්සර්සයිස් වල තියෙන ඒ මැෂින්ස් වලට ඔයාලා යූස් වුණාට පස්සේ අපිට පුළුවන් ඉන්ටර්මීඩියට් ප්‍රෝග්‍රෑම් එකකට යන්න. ඊට පස්සේ පුළුවන් අපිට ඇඩ්වාන්ස් ප්‍රෝග්‍රෑම් එකකට යන්න. ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයාලගේ බොඩි කන්ඩිෂන් එකත් එක්ක ඔයාලගේ කොහොමද ඔයාලගේ මේ බොඩි එක හැදෙන්නේ, මොන විදියටද හැදෙන්නේ, අන්න ඒ විදියට බලලා තමයි අපිට තීරණය කරන්න වෙන්නේ ඔයා දැන් ඉන්ටර්මීඩියට්ද නැත්නම් ඔයා තාම ඉන්න ඕන බිගිනර් පොසිෂන් එකේද, එහෙම නැත්නම් ඉන්ටර්මීඩියට් පොසිෂන් එකේද, එහෙම නැත්නම් ඇඩ්වාන්ස් පොසිෂන් එකේද කියලා. ඉතින් ඒක හොඳ කෝච් කෙනෙක් ඔයාලා තෝරගන්න ඕන. ඒ තෝරගත්තට පස්සේ කෝචට තේරෙනවා රයිට් ඔයා දැන් මේ බිගිනර් එකේ බිගිනර් මේ ප්‍රෝග්‍රෑම් එකේ හිටියා දැන් හොඳටම ඇති. ඊට පස්සේ අපි ඉන්ටර්මීඩියට් එකට යනවා. ඊට පස්සේ තමයි අපි ඇඩ්වාන්ස් එකට යන්නේ. ඒ නිසා මතක තියාගන්න බිගිනර් කෙනෙක්ට ඉස්සෙල්ලාම අපි කරන්න ඕන ෆුල් බොඩි ට්‍රේනින් එකක්. එතකොට chest එක, back එක, ඒ වගේම shoulders, ඒ වගේම arms and legs මේ කියන දේවල් වලට මේ කියන muscle groups වලට අනිවාර්යෙන්ම exercise අඩුම තරමේ එක muscle group එකකට exercise දෙක ගානවත් අඩුම තරමේ කරන්න ඕන. ඒ කරලා ඔයාලගේ ඒ බිගිනර් ෂෙඩියුල් එක හදා ගන්න ඕන. හදාගත්තට පස්සේ ඔයාලා අඩුම තරමේ සෙට්ස් ගාන මම ඔයාලට දැන් කියන්නම්. අඩුම තරමේ සෙට්ස් 3ක් සහ රෙපිටිෂන් අඩුම තරමේ රෙපිටිෂන් ගාන එන්න ඕන. අඩුම තරමේ 8 to 10 reps වත් වෙන්න ඕන. ඉතින් එතකොට අපිට පුළුවන් හොඳ ප්‍රෝග්‍රෑම් එකකට යන්න බිගිනර් කෙනෙක්ට. එතකොට එක මසල් ගෲප් එකකට අනිවාර්යයෙන්ම එක්සර්සයිස් දෙකක් තියාගන්න. ඒක සති 8ක් අනිවාර්යෙන්ම කරන්න. කරලා ඉවරුණාට පස්සේ අපිට හොයාගන්න පුළුවන් ඔයා ඉන්ටර්මීඩියට් ප්‍රෝග්‍රෑම් එකකට ඊට පස්සේ යනවද කියලා අනිත් මෙතඩ් වලට. ඉතින් ඒක තමයි මම ඉස්සෙල්ලාම ඔයාලට දෙන ඇඩ්වයිස් එක. මගෙන් අහලා තිබුණේ කොහොමද අපි බිගිනර් කෙනෙක්ට අපි කොහොමද ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්නේ කියලා. ඉතින් ඒ අනුව තමයි මම මේ කියන දේවල් අනුව තමයි හදාගන්න ඕන. අනිවාර්යෙන්ම බිගිනර් කෙනෙක් සහ අනිත් එක තමයි weight loss කරන කෙනෙක් නම් ඒ weight loss කරන අයටත් මම ඔයාලට ඇඩ්වයිස් එක දෙන්නම් අපේ next videos වලින්. ඒ වගේම ඉන්ටර්මීඩියට් ප්‍රෝග්‍රෑම්ස් වලට එනකොට ඒකෙදිත් මම ඔයාලට ඇඩ්වයිස් කරන්නම් කොහොමද අපි ඉන්ටර්මීඩියට් ප්‍රෝග්‍රෑම් එක හදාගන්නේ. ඒ වගේම ඇඩ්වාන්ස් එනකොට අපි ඔයාලට ඒ නෙක්ස්ට් වීඩියෝ එකෙනුත් අපි කියනවා මේ ඇඩ්වාන්ස් විදියට මේ ප්‍රෝග්‍රෑම් එක ඔයාලට හොඳයි කියලා. ඉතින් ඒ නිසා මම දැන් අද ඔයාලට කියලා දුන්නේ බිගිනර් කෙනෙක් මොන විදියටද ප්‍රෝග්‍රෑම් එක හදාගන්න ඕන කියලා. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා. මම ඒකයි කිව්වේ පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඔයා බිගිනර් කෙනෙක් වුණොත් සාමාන්‍යයෙන් බර වැඩි කෙනෙක් නම් ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඔයා අනිවාර්යයෙන්ම කාඩියෝ කරන්නත් ඕන. ඒ වගේම ෆුල් බොඩි ට්‍රේනින් එක කරන්න ඕන. ඒ වගේම ඔයාගේ ඩයට් ප්ලෑන් එක හරියට හදාගන්න ඕන. ඒ දේවල් අනිවාර්යෙන්ම ඔයා කරගන්න ඕන. ඔයා weight loss කරන කෙනෙක් නම්. එහෙමනම් ඔයා muscle gain කරන කෙනෙක් නම් ඒකෙදිත් ඔයාට බලපානවා ඔයාගේ කැලරීස් ගන්න ප්‍රමාණය. ඒ වගේම ඔයා ට්‍රේනින් කරන මෙතඩ්ස්, ඒ කියන්නේ ඔයා ටෙක්නික්ස් හරියට යූස් කරන්න ඕන. ඉතින් muscle gain කරනවා නම් අනිවාර්යෙන්ම බිගිනර් කෙනෙක් නම් මසල් ගේන් කරන බිගිනර් කෙනෙක් නම් ඔය අනිවාර්යෙන්ම ඔය මෙතඩ් එකට යන්න. අනිවාර්යෙන්ම සති 8ක් reps 8 හෝ 10 sets 3ක් විදිහට හදාගන්න. හදාගෙන එක මසල් ගෲප් එකකට එක්සර්සයිස් දෙක ගානේ අනිවාර්යෙන්ම කරන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාලට යූස් වෙන්න පුළුවන් ඔයාලගේ එක්සර්සයිස් වලට හරි ටෙක්නික්ස් වලට ඔයාලට යූස් වුණාට පස්සේ අපිට පුළුවන් අනිත් ප්‍රෝග්‍රෑම් එකකට යන්න. ඉතින් අපි next වීඩියෝ එකකින් අපි හම්බෙමු. හම්බෙලා මම කියන්නම් ඔයාලට මොකද්ද අපේ ඉන්ටර්මීඩියට් ප්‍රෝග්‍රෑම් එක අපි කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අපි WhatsApp නම්බරේ දානවා ඔයාලට. ඒ WhatsApp නම්බරේට ඔයාලට පුළුවන් ඇඩ් වෙන්න. ඔයාලට මැසේජ් කරන්න පුළුවන්. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් තවත් ඉන්ෆර්මේෂන්ස්. එහෙනම් ගිහිල්ලා එන්නම්. next වීඩියෝ එකකින් අපි හම්බෙමු. මම ලූෂන් පුෂ්පරාජ්.